අපි හැමෝගෙම බලාපොරොත්තුව මරණ බියකින් තොරව සුවසේ ජීවත් වීමයි. ඒ බලාපොරොත්තුව අහිංසක සතුන්ටත් එසේමයි. මරණයට කැපවූ එවන් සතුන්ට නැවත ජීවත්වීමට බලාපොරොත්තුවක් ගෙනෙන ශ්‍රද්ධහා අභේදාන පුණ්‍ය ව්‍යාපෘතියේ 90 වෙනි අදියරයි මේ. සැප්තැම්බර් මාස 13 වනදා මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කරන්නට යෙදුනේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන්. මං හිතන්නේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මේ වන විට සිදු කරලා තියෙන සහ සිදු කරන මේ සමාජ මෙහෙවර පුණ්‍ය කර්මයන් ඒ ඔස්සේ තම තමන්ගේ ජීවිතවලට පින් රැස් කරගන්න සදහැවතුන් මෙච්චරයි කියලා මං හිතන්නේ අපිට කියන්න බෑ. ඒ තරම් මේ සුළු කාලයක් තුල මේ රටට ලෝකෙට යහපත සැලසෙන මහඟු වැඩපිළිවෙලක් මේ මාධ්‍යාලය ඔස්සේ සිදු වෙමින් තියෙනවා, සිදු වුණා. අද දවසේ මේ උතුම් අභේදාන පින්කම 90 වෙනි අදියර තමා සිද්ධ වෙන්නේ. සරලව මේ ගැන විස්තරයක් අපේ අර මහත්මයා මේ පින්වතුන්ව දැනුවත් කළා. විශාල පිරිවැයක් දරලා මේ උතුම් වූ පින්කම් සංවිධානය කරනවා. ඒ ඔස්සේ මේ පින්වතුන්ලාටත් තමන්ගේ ජීවිතවලට අප්‍රමාණ වූ පිනක් රැස් කරගන්නට අවස්ථාවක් සැලසෙනවා. පින්තුනේ අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ මනුස්ස ජීවිතයක් ලද කෙනෙක් මේ මනුස්ස ජීවිතයෙන් ගිලිහිලා සතර අපායක ඉපදුනොත් ඒ සතර අපායෙන් නිදහස් වෙනවා කියන එක නැවත මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණය වසර 100කට වරක් මහා මුහුදේ මතු පිටට පැමිණෙන කණකැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා කියන සිදුවීමටත් වඩා දුර්ලභයි කියලා. අපිට මේ අවස්ථාව මගහැරුණා නම් මෙතන මේ වාඩි වෙලා ඉන්න මේ පින්වුතුන්ලා දැන් භාග්‍යතුන් වහන්සේ වදාළේ අපි මේ සසර ගමනේ අපේ මහගෙදර කොහි කියලාද? සතර අපාය අපේ මහගෙදර කියලා. මේ සසර ගමනේ මහගෙදර අපේ සතර අපාය නම් මේ මනුෂ්‍ය ජීවිතේ බැරි වෙලාවත් අපිට මගහැරුණා නම් ඔබ මං ඇතුළු අපි එක්ක තිරිසන් ලෝකේ එක්ක ප්‍රේත ලෝකේ එක්ක නිරේගාමී ජීවිතයක් ලැබලා අප්‍රමාණ දුක් විඳිනවා මේ කතා කරන මොහොතේ. එහෙම නැත්නම් අසුර ලෝකවල ඉපදිලා අපි මේ සතර අපායන්ට උරුමකම් කියමින් මේ සසරේ යන අය. හැබැයි කොහෙදෝ සසරේ කරපු පිනක් නිසා අද මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා කල්යාණ මිත්‍රයෙක් ධර්මයේ ඉස්මතු කර කියලා දෙන කාලෙක ඒ ධර්මයත් අහන්ට ලැබිලා තමන්ගේ ජීවිතේට පිං පුරවා ගන්නට අවස්ථාව ලැබිලා. පිංතුනේ වර්තමානයේ ගැන මේ පිංතුන්ලාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මනුස්ස ජීවිතයක් ලද බොහෝ කෙනෙක් ඒ මනුස්ස ජීවිතයට පවා නිගරුවන විදියට තවත් මිනිසෙක්ව විනාශ කරන මට්ටමට ඝාතනය කරන මට්ටමට නසා දමන මට්ටමට මේ රට ලෝකය විනාශ වෙලා තියෙන කාලෙකත් මිනිසයා කියන උතුම් පුද්ගලයාටත් එහා ගිහිල්ලා අනේ තිරිසන් සතාට පවා අනුකම්පා කරන
ආදරය කරන ඊටාම සුළු පිරිසක් මේ ලෝකේ තාමත් ඉන්නවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි පිංගුතුනේ මේ ලෝකයේ ගත්තොත් මේ වෙන විට ජනගහනය කොච්චරක් විතර ඉන්නවද? බිලියන 8ක් විතර ඉන්නවා. එතකොට ඒ පිරිසෙන් බෞද්ධ පිරිස ගත්තොත් මේ වාගේ පුංචි රටක ඊටාම සුළු පිරිසක්. ඒ පිරිස අතරුණුත් ධර්මයේ අහලා හිත පහදවාගෙන තමන්ගේ ජීවිතයට පිං රැස් කරගන්න ඕනේ කියන අදහසින් යුක්තව මෙවැනි පින්කම් වල නිරත වෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි. මේ රටේ යුද්ධ කාලයක් තිබුණා. ඒ යුද්ධ කාලේ ඔය රටේ ඉහළ ප්‍රදේශයක ගම්මානයකට පැනලා ඒ LTT සංවිධානයේ ඒ ගමේ හිටපු මිනිස්සු මරා දාලා තිබ්බ විදිහ ගැන අහන්න ලැබුණා. ඒ දුප්පත් ගෙදර අම්මයි දරුවෝයි ඔක්කොමලා බිම නිදාගෙන ඉඳලා තියෙනවා. මේ ත්‍ස්ත්‍රවාදී සංවිධානයේ අය ඒ සියල්ලම නිදිපැතුරේම කපලා දාලා. ඒ හිටපු අම්මගේ කුසේ දරුවෙක් ඉඳලා තියෙනවා. බබෙක් හම්බෙන්න ඉඳලා තියෙනවා. කියනවා මේ බබා එළියට එන්න බඩට පිහියෙන් ඇනලා බඩ කපලා ඒ බබා එළියේ හිටියා කියන්නේ. ඒ එළියට වෙටිච්ච බබාවටත් කොටලා තිබ්බා කිව්වා. හිතන්ට පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපේ මේ මානුෂීය භාවය කියන එක කොහෙද කියන කාරණාව. අනිත් කාරණේ තමයි ඒ මව සහ දරුවා මේ සසරේ කරලා තියෙන පාප කර්මය. පිංගුතුනි අපි මේ සසරේ හැමදාම මෙච්චර කාලයක් දීර්ඝ කාලයක් භාග්‍යතුන් වහන්සේ වදාළේ අනවරාග්‍ර වූ මහා සසර ගමන කියලා. මුලක් පෙන්වන්න තැනක් නැහැ, කොනක් පෙන්වන්න තැනක් නැහැ. එතකොට එවැනි දීර්ඝ සසර ගමනක ඉපදුණු හැම ජීවිතයකදීම අපි මරණය ඉදිරියේ අසරණ වුණා. හැම ජීවිතයකදීම අපිට මරණය කියන එක උරුම දෙයක් වුණා. මේ ජීවිතෙත් එහෙමයි. එතකොට මේ සසර ගමනේ මරණය කියන එක උරුම වෙච්ච අපි මරණය ඉදිරියේ කොච්චර බැගෑපත් වෙලා ඇද්ද? අනේ මගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න කියලා. මේ සසර ගමනේ ඉපදුණු ජීවිත කීයකදී තමන්ගේ සතුරෙක් අතින් තමන්ගේ බෙල්ල කැපිලා යන්නේ නැද්ද? තමන්ගේ තරහකාරයෙක් ඉදිරියේ කොච්චර තමන් බැගෑපත් වෙලා ඇද්ද? අනේ මගේ ජීවිතය ආරක්ෂා කරන්න, මාව ඝාතනය කරන්න එපා, මාව මරන්න එපා කියලා. එතකොට මේ දුක් සහිත සසර ගමනේ අපි සෝතාපන්න ඵලයටපත් වෙනකම්ම සතර අපාය අපේ උප්පත්ති ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි പ്രേත ලෝකේ උපදින්න පුළුවන්. නිරේගාමී ජීවිතයක් ලබන්න පුළුවන්. තිරිසන් ලෝකේ උපදින්න පුළුවන්. පිංගුතුනි ඇතැම් විට මෙතන ඉන්න මේ පිරිසෙන් කෙනෙක් දෙන්නෙක් බොහෝ කෙනෙක් වෙන්න පුළුවන්. කලින් ජීවිතයේ සමහරට තිරිසන් ලෝකෙ ඉන්න ඇති අපි. අද මේ ඔබ බේරගත්ත ඒ සත්වයා ඇතැම් විට කලින් ජීවිතයේ මනුස්ස ජීවිතයකින් ඇති. තමන් විසින් මේ සසරේ කරගත්තු කර්මයක් ඉස්මතු වෙලා යලිත් ඒ තිරිසන් ලෝකෙට වැටෙන්න ඇති. පිංගුතුනි ඒ සත්වයා මේ ජීවිතේ රැක බලාගත්තු කෙනෙක් ඇතිනේ ඒ මස් කඩේට විකුණනකම්. ඒ තමන් ඒ දක්වා රැකගත් ආරක්ෂා කරගත්ත තමන්ගේ ස්වාමියා එදා ඒ සත්වයාව මස් කඩේට විකුණන්ට අදාළ කෙනෙක් එන්න තිනි ගෙනියන්න. තමන් බැඳලා තිබ්බ වැරපට ඒ ලණුව අද ස්වාමියා තව කෙනෙකුට දුන්නා කියලා මේ සත්වයා තමන්ගේ ඇස් දෙකෙන් දකින්න නැතිනේ. එතකොට ඒ තමන් බැඳලා තිබ්බ වරපටෙන් තමන්ව ඇදගෙන යන්නේ නම් මේ සුපුරුදු තැනකට නෙවෙයි කියලා මේ සත්වයාන්ට සිතවිල්ලක් පහළ වෙන්න ඇතිනේ. ඒ විදිහට ඇදගෙන යනකොට මස් කඩේට දක්කගෙන යනකොට මේ සත්වයාට හිතෙන්නේ නැති මගේ ජීවිතේ
අද වෙනස්ම යමක් වෙන්න වෙනවා වෙන්න යනවා. මගේ ජීවිතේට අනතුරක් වෙන්න යනවා කියලා මේ සත්‍යයට ඉවෙන් මින් දැනෙන්නේ නැතිනේ. හැබැයි පිංගුතුනි, ඒ සත්‍යය තමන්ගේ හදවතින් කොච්චර දුකකට, භීතියකට, පසුතැවීමකටපත් වෙන්නේ නැද්ද? නමුත් ඒ සත්‍යයට කතා කරන්න බැරි නිසා තමන්ගේ හදවතින් අඬා මරණයට බියෙන් ගැහි ඉන්න ඇතිනේ. ඒ සත්‍යයට ඇතැම් විට කතා කරන්න පුළුවන් වුණා නම් කියයිනේ අනේ මං ජීවිත කාලේ පුරාවටම වැඩ කරලා දෙන්නම් මාව මරන්න එපා කියලා. නේද? බලන්න තිරිසන් ලෝකේ තියෙන අසරණ බව කොහොම කියන්නද අය? මේ පිංගුතුන් ඇතැම් විට දැකලා ඇති ඔය මරන්ට ගෙනියන ඒ ගවයන් කඳුළු හොඳට වැක්කිරෙන වැස් දෙකින් අඬනවා. කියා ගන්න බෑ. පිංගුතුනි, මේ සසර හරි භයානකයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයට උපදින හැම සත්වයක්ම තමන්ගේ ජීවිතයට හරි ප්‍රියයි කියනවා. තමන්ගේ ජීවිතයට හරි ප්‍රියයි කියනවා. තමන්ගේ ජීවිතය නැසෙනවට කැමති නැහැ. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න කැමති. මේ සත්වයා මේ ජීවිතේ මේ විදිහට ගලව ගන්න කෙනෙක් හිටියේ නැත්තම්, ඒ කියන්නේ ඔබ ඉදිරිපත් වුණේ නැත්තම් පින්වතුනි, මේ මොහොත වෙනකොටත් ඇතැම් විට මේ සත්වයාගේ ජීවිතය හිමි වෙලා තිරිසන් ලෝකෙ ඉපදුණු කෙනෙක් බොහෝ කොට සැපවත් වූ සුගතියකට එනවා කියන එක දුර්ලභ වූ කල ඇතැම් විට මේ සත්වයා මේ ජීවිතේ මැත්තේ යන්න හිටියේ නිරේගාමී ජීවිතයකට නම් මේ පිංගුතුන් අද ඉදිරිපත් නොවුන නම් මේ කතා කරන මේ මොහොතේ ඒ සත්වයා නිරේගාමී ජීවිතයක අප්‍රමාණ දුක් විඳිනවා. පිංගුතුනි, සතුටු වෙන්න. එවැනි වූ දුක් සහිත ජීවිතයකින් ගලවගත්තා. ඒ සත්වයාගේ තිබුණු මරණ බයෙන් ඒ සත්වයාව මුදවගත්තා. ඒ සත්වයාට දැන් හිතට අස්වැසිල්ලක් ලැබිලා ඇති. මට තිබුණේ අවදානම නම් දැන් නෑ. මට ආදරෙන් කතා කරනවා. මගේ හිස ආදරෙන් මේ අය අත ගන්නවා. එයාට සතුටක් දැනිලා ඇති දැන් හිතට. එයාට වෙනසක් දැනිලා ඇති. ඉවෙන් වගේ දැනිලා ඇති නිදහසක්. පිංගුතුනි, මේ පින සුළුපටු දෙයක් කියලා හිතන්න එපා. මේ සසර ගමනේ අපි අප්‍රමාණ දුක් සහිත අවස්ථාවන්ට මුහුණ දෙනවා. මින් ඉදිරියේදීත් මේ පිනේ ස්වභාවය පිංගුතුනේ, අපි මේ සසරේ උපදින ජීවිතවල අපි මහා දුක්ඛිත අවස්ථාවලටපත් වෙනකොට ඒ දුක්ඛිත තැන් වලින් ගලවලා උස්සලා සැපවත් වූ තැනකට රැගෙන යන්න මේ පින හේතු වෙනවා. මේ පිංගුතුන් වර්තමාන ලෝකයේ රටවල වෙන සිදුවීම් අහලා තිනේ. බලන්න ඔය එක දර්ශනයක් අපි දැක්කා. බෝම්බ ප්‍රහාරයකින් මුළු බිල්ඩින් එක, විශාල බිල්ඩින් එකක් කඩා වැටිලා සුම්බුන් ඉවත් කරනවා. ඒ අතර හිටපු බොහෝ පිරිසක්ගේ කෑලි විතරයි තියෙන්නේ. ඒ සුම්බුන් ඈත් කරගෙන යනකොට එක තැනකදී හම්බෙනවා පුංචි බිලිඳෙක්. ඒ පුංචි බිලිඳා අර කොන්ක්‍රීට් තට්ටු වැටිලා ගානට යා හිටපු තැන ආවරණය වෙලා. කුඩුහමවත් ගිහිල්ලා නැහැ. කිසිදු හානියක් ඒ දරුවට වෙලා නැහැ. බලන්න, විශාල අහස උසට තියෙන විශාල ඒ ගොඩනැගිලි කඩා වැටුණත් බලන්න යාව ආරක්ෂා කරන විදිහේ පින. බොහෝ දෙනෙක් සමහරට ඒ ගොඩනැගිලි හිටපු සියලු දෙනා මිය ගිහිල්ලා. මේ පුංචි බිලින්ද ලස්සනට ඉන්නවා. අඩන්නේවත් නැහැ. එයාට කිසිම අපහසුාවක් නැහැ. දැක්කාම හිතෙනවා පුදුමයි, මේක උනේ කොහොමද? සමහර අවස්ථාවල මේ පිංගුතුන් දැකලා ඇති මහා මාර්ගයේ වාහන හැප්පිලා තියෙනවා. ඊ වාහනිය දැක්කහම අපිට හිතෙනවා කිසිම කෙනෙක් නම් ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඊ වාහනිය ආවේ යම් කෙනෙක්ද සියලු දෙනා විනාශ වෙන්න ඕනේ මේ වාහනියට වෙලා තියෙන දේ දැක්කහම. පිංගුතුනි, ඒ වාහනේ ගියපු සමහර කෙනෙක් ඉන්නවා කුඩුහමවත් ගිහිල්ලා නැහැ. හරි පුදුමයි. ඔබ කොහොමද බේරුණේ කියලා අහනවා.
එයා දන්නෙත් නෑ. එයා කියන මට තේරෙන්නේ නෑ. මොකක්ද උනේ කියලා මං දන්නේ. පිංගුතුනි පින කියන එක අපිව පුදුම විදිහට ආරක්ෂා කරනවා. තමන්ට මරණ බය දැනෙන මොහොතේ එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න වෙන මොහොතේ තමන් මේ සසර ගමනේ කූඹියෙක් හරි වතුරේ වැටිලා ඉඳලා ඒ කූඹියගේ ජීවිතේ බේරගත්තා නම් එහෙමයි ඉන්නවා. කූඹියෙක් වතුරකට වැටිලා කෝප්පයකට වැටිලා හිටියොත් ඒ කූඹියත් එක්ක වතුර කෝප්පිය අල්ලලා විසි කරන කෙනෙකුත් ඉන්නවා. හැබැයි ඒ කූඹියව හිමින් සැරේ ඇඟිල්ලකින් අරගෙන එයාව කොහෙන් හරි තියලා එයා ඇඟ පිහපිහා දුවන විදිය දැකලා සතුටු වෙන්න ලස්සන හදවත් තියන අයත් ඉන්නවා. ලස්සන හදවත් තියන අය ඉන්නවා. ඒ කූඹියා කෝප්පයකට වතුරයකට වැටිච්චාම ඌට දැනෙන්නේ සාගරයට වැටුණා වගේ. ඌ පුංචි සතානේ. එයා කවුරු හරි උඩින් උස්සලා තිබ්බහම එයාට කොච්චර සතුටක් දැනෙනවද? ශරීරයේ පොඩි තමා. නමුත් එයාත් අපි වගේම සතෙක්. එතකොට එයා ඇඟ පිහපිහා දුවනවා. වේගින් යනවා. ඒ දිහා බලාගෙන ඒ සතාව බේරපු කෙනා සතුටටපත් වෙනවා. අදත් මං සතෙක් බේරුවා. ජීවිතයක් බේරුවා. පින්වතුනි ඒ රැස් වෙන පින මේ සසරේ උපදින ජීවිතවල ඉස්මතු වෙනවාද? දුක් සහිත තැන් වලින් බොහොම ලස්සනට බේරිලා සපවත් වූ තැනකට රැගෙන යන්නේ පින උපකාර කරනවා. ඒ නිසා මේ පින පුංචි දෙයක් කියලා හිතන්න එපා පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ උපදින හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට ප්‍රියයි. ඒ නිසා තමන් ගැන උපමාවකට අරගෙන තමන් ගැන හිතලා තමන් අකමැති යම් දෙයකද තමන් ජීවිතයට ආදරය කරන්නේ කොහොමද? තමන්ම උපමාවට අරගෙන තවත් සත්වෙක් ඝාතනය කරන එක අත්හරින්න. තවත් සත්වෙක් ඝාතනය කරන්න එපා. ඒ වගේම තමයි තවත් සත්වෙක්ව ඝාතනය කරවන්නත් එපා. මරණයටපත් කරවන්නත් එපා. ඒ නිසා පිංගුතුනි මේ පිංගුතුන් අද දවසේ මේ රැස් කරගත්තු පින සුළුපටු එකක් නෙමෙයි. නුවණැත්තාගේ ස්වභාවය පිංගුතුනි තමන් මේ භෞතිකව රැස් කරගන්නාදී මරණයෙන් අවසන් වෙලා යනවා ඉන්මත්තේ ප්‍රයෝජනයක් ගන්නට බෑ කියලා වටහාගෙන තේරුම්ගෙන තමන් ධාර්මිකව රැස් කරගන්නා වූ ධනය පින බවට පත් කරලා මේ සසරේ සැපේ යහපත පිණිස අරගෙන යනවා. ඒ නුවණැත්තාගේ ස්වභාවය. පින්තුනි මේ රැස් කරගන්න පිනත් ඒ විදිහමයි. මේ සසරේ තමන් දුක්ඛිත තැනකටපත් වෙනකොට ඒ දුක්ඛිත තැන් වලින් ගලවලා සුවපත් වූ යහපත් වූ තැන් වලට රැගෙන යන්න මේ පින හේතුපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බය රහිත තැන එකම එක තැනක් තියෙනවා. ඒ තමයි පින්තුනි උතුම් වූ නිවන. ඒ නිසා අද දවසේ මේ පින්තුන් මේ සත්වයන්ගේ ජීවිතවලට බිය රහිත බව කියන එක දන් දුන්නා. ඒ සත්වයන්ගේ සිත් වලින් බිය කියන එක දුරන් වෙන්න අවශ්‍ය කටයුතු කළා. ඒ නිසා මේ පිඟුතුන්ලාට මේ පුණ්‍ය අනුභව බලෙන් මේ සසරේ දුකට මුහුණ දෙන්න වෙනවා කියන බිය, ඒ සසර බිය දුරු කරගන්නට, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, පුණ්‍යානුමෝදනාව මම මේ විදිහට සිද්ධ කරන්නම්. අපි මේ රැස් කරගත්ත මහානීය පින පිඟුතුනේ ඇසට පෙනෙන පිරිස පමණක් නොවේ, ඇසට නොපෙනෙන අය පවා සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. ඒකට හේතුව පිඟුතුනේ මෙවැනි බුද්ධ ශාසනයක් අපිට මේ සසර ගමනේ නිරන්තරයෙන් මුණ ගැහෙන්නෙත් නැහැ. මුණ ගැහුණත් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුණත් ඒකට අවශ්‍ය වටපිටාව Taman තුල මේ සසර ගමනේ බහුලව පිහිටන්නෙත් නැහැ. ඒ සියලු අවස්ථා ලැබිලා මේ මනුෂ්‍ය ලෝකයේ කෙනෙක් පින්දහම් රැස් කරගන්නකොට තමන්ගේ ජීවිතේ පිනෙන් පුරවා ගන්නකොට ඒ පින් අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්න දෙවිවරු ඉන්නවා. නොපෙනෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ සියලු දෙනාටත් අප මේ රැස් කරගත්තු පින අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් සග්දවිදානෝ අනුමෝදන් වේවා. ඒ වගේම විරුඩි විරූපාක්ෂ වෛශ්‍රවණ දතරට්ට කියන සතරවරන් දෙව් රජ දරුවන් මේ පින් අනුමෝදන් වේවා. ආලවක සෙම්පති දෙවතුමන් සුමන සමන් දෙවියන් ඇතුළු 38ක් සියලු සෙම්පති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ වගේම ප්‍රදේශ භාර, පළාත් භාර සෑම සියලු දෙවි කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන්ලාගේ යම් තාක් ඇද්ද ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඒ සියලු දෙවි දේවතාවුන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයට පහන් සිත් ඇති සෑම සියලු දෙවියෝම මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය මේ පින්වතුන්ලාට සලසත්වා. දෙවියන්ට ධර්මාවබෝධයෙන් සැනසීම ලබන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පින මේ පින්වතුන්ලා නමින් ඒ වගේම මේ සඳහා උපදව උපකාර කළා වූ යම් කෙනෙක් ඇද්දේ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවටම මිය පරලොව ගිය පින් අපේක්ෂාවෙන් සිටිනවාද යම් කෙනෙක් ඒ සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා. ඒ සියලු දෙනාටත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදී උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබන්ට මේ රැස් කරගත්තා වූ සියලු පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් පුණ්‍ය ධර්මයන් සිදු කරමින් තම තමන්ගේ ජීවිතවලට පින් රැස් කරගන්නට උදව්පකාර කරන මඟ පෙන්නු පින පව කුසලයේ අකුසලයේ පෙන්නු අපිට මේ ධර්මයේ කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ගුරු දෙවියන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම මහමෙවුනා වාසී, රට වාසී, ලෝක වාසී මේ ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන මහා සංඝරුවනට මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අපගේ මංගල රජමහා විහාරයේ විහාරාධිපති පින්වත් අලුදෙණියේ සුබෝධී නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් භාවයේ ලබත්වා. උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබන්ට වාසනාව ලැබේවා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් පොදුවේ මේ සියලු දෙනාට මේ සඳහා උදව්පකාර කරපු සියලු දෙනාටත් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අද දවසේ දායක මුදල 2,30,000ක මුදලක් දායක මුදල් වශයෙන් පරිත්‍යාග කරමින් නිපුණිකා උපමාලී රූපසිංහ මහත්මිය ඒ වගේම කීනාත් රූපසිංහ මහතා ඇතුළේ පිරිස තම තමන්ගේ ජීවිතවලට ඒ සත්වයන්ට අබේ ලබා දීමින් රැස්වෙනී මහානීය පින රැස් කර ගන්නට වාසනාවන්ත වුණා. විශේෂයෙන් මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් දැනට අසනීප තත්වයෙන් පසු වෙන RAD ආරිපාල පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය උදෙසා අනුමෝදන් කරනවා. ඒ වගේම නිපුණිකා අපමාලී රූපසිංහ ඒ වගේම කීනාත රූපසිංහ දෙපළටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින BD ප්‍රේමදාස පියාණන්ට RAD ආරිපාල පියාණන්ට WA යසවති මෑණියන් ඒ වගේම මාලනී බාලසූරිය මෑණියන් මේ පින් අනුමෝදන් කරන මේ සියලු දෙනාට ඒ වගේම ලසන්ත ගයානි මාධව සුභාෂිනී ලක්ෂාන් ඒ වගේම හංසිකා යන සහෝදර සහෝදරියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. දම්සිත් මිහිනි සවිජ්ජ ඒ වගේම මනුජ යන පුංචි දූ දරුවන්ටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට මෙලොව වශයෙන් සියලු යහපත සැලසේවා. ඒ වගේම රිද්මා කෞමිනී දියණිය ඇතුළේ පිරිස දායකත්වයේ දරනවා. ඒ පින්තුන්ලාද රැස් කළ සියලු පින අනුමෝදන් කරන්නට කියලා සිහිපත් කරනවා. සීතා මහත්මිය වගේම ඉන්දු මීවල ඒ වගේම ජයන්ති රණසිංහ මහත්මිය ඒ වගේම ප්‍රේමවතී මහත්මියට ඒ වගේම සංචලා අනුසා ඒ වගේම චාන්දනී ඒ වගේම චන්ද්‍රා දිසානායක චන්දිමා ජයවර්ධන ඒ වගේම චන්දිමා පෙරේරා ඒ යන මහත්මීන්ට මේ පින් අනුමෝදන් කරනවා. රිද්මා කෞමිනී ඒ වගේම සයුරි ලක්ෂණා යන දීනියන් දෙපළටද මේ පින් අනුමෝදන් වේවා. මේ පින්තුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙනවා සත්පුරුෂ ඇසුරේ දහම්මග දිනු කරගන්නට මේ පින හේතු වේවා කියලා. ඉතින් මේ පුණ්‍යානුභාව බලයෙන් කලන මිතුරු ඇසුර නිති සැලසේවා. ධර්මයේ ශ්‍රවණය කරන්ට මේ පින්තුන්ලාට නිරන්තරයෙන් වාසනාව සැලසේවා. ඒ වගේම අද දවසේ නයනා පෙරේරා මහත්මිය ඇතුළේ පිරිස දායකත්වයේ දරනවා. අනුර පතිරණ මහතා සහ ඉනෝකා දසනායක මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා.
ඒ පිංගුතුලාගේ මෙලෝ වශයෙන් ජීවිත සූපත් වේවා සූපත් වේවා. ඒ වගේම රුවන් මහතා සහ ගයනී පිරිස් මහත්මිය ඇතුළේ පිරිස දායකත්වයේ දරනවා. රුවන් මහතා ඒ වගේම ගයනී පිරිස් මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් භාවයේ නිරෝගී භාවයේ සූපත් භාවයේ සැලසේවා. මේ පිංගුතුන්ලාටත් මෙලෝ වශයෙන් සියලු යහපත සැලසේවා. පරලෝ වශයෙන් සියලු යහපත සැලසේවා. ධර්මාබෝධයෙන් සැනසීම ලබන්නටම වාසනාව ලැබේවා. ඒ වගේම රංජනී ගම්ලත් මහත්මිය අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරනවා. අනන්ත සසර පුරාවටම දැන හෝ නොදැන සිදු ප්‍රාණඝාත අකුසල කර්ම යටපත් වීම පිණිසත් මේ ජීවිතේ කායික මානසික සැප සැහැල්ලුව සැලසී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිසත් මේ පින හේතු වේවා කියලා පින්වත් මහත්මියගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. හරි ලස්සනයි පින්වතුනි. අපේ මේ සසර ගමනේ අපි යතින් සිදුවෙච්ච වරදි යම් තාකැද්ද ඒ සියලු වැරදි එහෙම නැත්නම් ඒ පාප කර්ම ගෙවා දාන්නට මේ පින ශක්තියක් වේවා කියලා හිතන්ට. ඒ නිසා අපිට මේ සසරේ යම් පාප කර්මයක් අපි අතින් සිදු වුණාද ඒක භුක්ති විඳින්න වෙනවමයි. ඒක විඳින්න වෙනවමයි. නමුත් ඒක ලෝක ස්වභාවය. ඒ නිසා ඒ පාප කර්මයන් අනේ මට දරාගෙන විඳ දරාගෙන අවසන් කරගන්නට මේ පින උපකාර වේවා කියලා මේ පිංගුතුන් හිතා ගන්නට. ඊළඟට දායකත්වයේ දරනවා DAUB බාලසූරිය මහත්මිය සුජීවත්ව සිටින මෑණියන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුවසේ ධර්මාබෝධය ලැබීම පිණිස මේ පින් හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුමේද ගමගේ මහතා ඒ වගේම වාසනා හොලිපිටිය මහත්මිය අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරනවා. ඒ වගේම DMP කරුණාවති මහත්මියත් ගෝතමී හොලිපිටිය මහත්මිය ඒ වගේම RB හොලිපිටිය මහතා ඒ වගේම DMP බිසෝමැණිකේ මහත්මියත් ඒට දායකත්වයේ දරලා තියෙනවා සහ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ රැස් කරගත්ත සියලු පින සුමේද ඒ වගේම වාසනා දෙපළගේ ඉදිරි අනාගත ජීවිතයේ ඒ කරන කියන සියලුම රැකී ආරක්ෂා කටයුතු දියුණු පමුණු වෙන්නට සුරක්ෂිත වෙන්නට දිව්‍යංගේ ආරක්ෂාව ආශිර්වාදයේ සැලසෙන්නට කායික මානසික දුක් පීඩා දුරු වෙලා කායික මානසික සැප සැහැල්ලුව සැලසෙන්නට හේතු වේවා. ගෝතමී හොලිපිටිය මහත්මියගේ පෙර අකුසල් දුරු වී මේ ජීවිතේ පවතින සියලු කායික මානසික කරදර බාධා දුරු වීම පිණිස මේ පින් හේතු වේවා කියලා යයි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නව යුග දිව්‍ය සාර්ථකව ගත කර ගැනීමට ජීවිතයේ සියලු යහපත් පැතුම් සමෘද්ධමත් වීමට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධාර්මික වූ යහපත් වූ ප්‍රාර්ථනා ඊටවන්නට මේ පින හේතුපකාර වේවා. ඒ වගේම සුජීවත්ව සිටින DMP කරුණාවති මෑණියන්ටත් මාළනී සමරතුංග මෑණියන්ටත් පවතින සියලුම කායික මානසික දුක් පීඩා දුරු වීම පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින් උතුම්ලා සියලු දෙනාටම මේ පුණ්‍යානුභාව බලයෙන් මේ ජීවිතය සූපත් කරගන්ට වාසනාව සැලසේවා. කලණ මිතුරන් ඇසුර සැලසේවා. පරලෝ ජීවිතයේද සූපත් වේවා සූපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසීම ලබන්ට වාසනාව ලැබේවා. ඒ වගේම මිය පරලොව ගිය ආර්යදාස හොලිපිටිය පියාණන්ටත් UG චන්ද්‍රදාස පියාණන්ටත් පරලොව ජීවිතයේ සූපත් වන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. එම පින්වතුන්ම ඩියෝනි ඒ වගේම එවින් ඒ වගේම සොනිරු ඒ වගේම අමිදු සවින්දු ඒ වගේම සාරා යන්නේ දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ දූ දරුවන්ගේ ජීවිතයේ සූපත් වේවා සූපත් වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ සියලු දෙනාටත් මේ ජීවිතය තුල කලන මිතුරන් ඇසුරු කරන්ට පවිතු මිතුරන්ගෙන් දුරස් වෙන්න මේ පින් හේතු වේවා. මේ පින් තුලා සෑම සියලු දෙනාටම ධර්මාභූතියෙන් සැනසීම ලබන්ට වාසනාව ලැබේවා. යමුනා දර්ශනී පෙරේරා මහත්මියත් අතුල සමන් කුමාර මහතා ඒ වගේම ස්වර්ණ තිලකා පෙරේරා මහත්මිය තුලේ පිරිසත් අද දවසේ මේ උතුම් පින්කමට මූල්‍ය දායකත්වයේ සපයලා ඒ පින්කමට සහ සම්බන්ධ වෙනවා. ඉතින් මේ පින්වතුන් ඒ රැස් කරගත් සියලු පින ඉශංක උදේගමගේ පුතණුවන්ගේ ඒ හටගෙන තිබෙන රෝගී තත්වය හේතුවෙන් ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ඒ ශල්‍ය කර්මයන්ට කිසිම කරදරයකින් බාධාවකින් තොරව මුහුණ දෙන්නට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි මේ රැස් කරගත්තු පින සුදුසු වෙලාවේ භාවිතා කරන්නට නුවණ තියෙන්න ඕනේ. Tamanට දුක් කරදර එනකොට තමන් මේ ජීවිතයේ මුදල්
හම්බ කරනකොට ඒ හම්බ කරන මුදල් වීදම් කරන්නට නුවණ තියෙන කෙනා දැනගන්න ඉපේ. ඒ වගේම තමන් රැස් කරන පින අමතක කරලා දාන්න එපා. මේ රැස් කරන පින මහා බල සම්පන්නයි. ඒ නිසා තමන්ට දුක කරදරේ එනකොට දුක් පීඩාවලට මුහුණ දෙන්න වෙනකොට තමන් රැස් කරපු සියලු පින් සිහිපත් කරන්න. සිහිපත් කරලා ඒ පින නැවත නැවත දෙවියන්ට අනුමෝදන් කරන්න. දෙවියන්ටත් අනුමෝදන් කරලා දෙවියන්ටත් සිහිපත් කරන්නට මං මේ විදිහට පින් රැස් කරන කෙනෙක්. ඒ නිසා මෙවැනි දුකකට මෙවැනි කරදරයකට මට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒකට උපකාර කරන්න. ඉතින් මේ රැස් වූ සියලු පින ඒ දරුවාගේ ශල්‍ය කර්මයේ සුවසේ කරගන්නට ඒ දරුවාට නිදුක්භාවයේ නිරෝගීභාවයේ සුවපත්භාවයේ ලබන්නට හේතුපකාර වේවා. ඒ වගේම හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ලක්ෂ්මන් සුසන්ත ගාමිණී ප්‍රනාන්දු මහතාන්ට මේ පින් අනුමෝදන් වේවා. වහවහ සුවපත්භාවයේ ලබත්වා. ඒ වගේම NMG රූපසුන්දර පියාණන් යටගම ගමගේ සිසිලියා ප්‍රේමලතා මෑණියන් GK ලයිනල් පෙරේරා පියාණන් සහ HD ලීලාවති පෙරේරා මෑණියන් ඇතුළු අනන්ත සසර පුරාවට මේ ජීවිතයේදී නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාටත් සසර දුකින්වත් මිදෙන්න වාසනාව ලැබේවා. පින්තුනි තව කාරණයක් තමයි මේ පින් අනුමෝදන් කරනකොට ඒ වගේම අනිත් අය කරපු පින් තමන්ගේ සවණින් අහනකොට කන් දෙකෙන් අහනකොට ගෞරවයෙන් අනුමෝදන් වෙන්න. පින් අනුමෝදන් කරනකොටත් අනුමෝදන් වෙනකොටත් ගෞරවයෙන් අනුමෝදන් වෙන්න ගෞරවයෙන් අනුමෝදන් කරන්නට ඒක බරපතල කාරණයක්. තවත් කෙනෙක් කරපු පිනක් අහලා සිතින් සතුටක් උපදවාගෙන කෙනෙක් ඒක අනුමෝදන් වෙනවා නම් තමන් තුලත් කුසල් සිතුලි වැඩෙන්නේ. තමනුත් ඒක අනුමෝදන් වුණා වෙනවා. ඒ නිසා ඒක තමන්ට මහා ලාභයක්. ඒ නිසා තව කෙනෙකුට යහපත ප්‍රාර්ථනා කරනකොට තමනු සාදුකාර දීලා යහපතක් වේවා කියලා හිතන්නට. ඒක තමන්ට මහා රැකවරණයක්. ඉතින් ඒ වගේම ලක්ෂණ ප්‍රනාන්දු මහතා තරිඳු දර්ශන ගමගේ පුතණුවන් නිශංක උදේ ගමගේ පුතණුවන්ටත් චමරි මදුෂානි සිල්වා දියණියට කිංකිණි මේදාවිනී පෙරේරා දියණියට සනුත්හි ලක්දිනී ගමගේ සහ මහිම දම්සර ගමගේ මුඩුබුරු මිනිබිරියන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. ඒ සියලු දෙනාටත් ධර්මාභෝධයෙන් සැනසීම ලැබේවා. ඒ වගේම අද දවසේ රුචිරා දමයන්තිකා පීරිස් මහත්මිය ඇතුළු පිරිස මේ පින්කමට දායකත්වයේ දරනවා. රුචිරා දමයන්තිකා පීරිස් මහත්මියගේ අනන්ත සසර පුරාවටම දැන හෝ නැදන සිදුවේ ඇති යම් ප්‍රාණඝාත ආදී අකුසල කර්මයක් ඇතොත් ඒ සියලු අකුසල කර්මයන් යටපත් වීම පිණිස ඒ හේතුවෙන් හටගෙන ඇති යම් රෝගී තත්වයන් නැතොත් එම රෝගාබාධ දුරු වීම පිණිසත් මේ පින් අනුමෝදන් කරන්නට සිහිපත් කරනවා. ඉතින් මේ රැස්වෙච්ච සියලු පිනින් මෙලෝ වශයෙන් මේ පින් උතුම්ලා ජීවිතයේ සුවපත් වේවා නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ ලබත්වා සියලුම කායික මානසික දුක් පීඩා දුරු වේවා. සුවසේ මේ ජීවිතය ගත කරන්නටත් සසර දුකින්වත් මිදෙන්න මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහවහ උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නටත් වාසනාව ලැබේවා. ප්‍රියාණි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පිරිසත් මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වෙනවා. පින්වත් විරාග ධම්ම ස්වාමින් වහන්සේ, ඒ වගේම චාතුර්යා, ඒ වගේම සමන්, ජයසීලි දිසානායක, ගාමිණී, ඒ වගේම ලලිතා විතාන, මහින්ද, නන්දිනී රත්නායක, සනත් සහ ප්‍රියාණි හෙට්ටිආරච්චි, ද සරත්, ඒ වගේම අජන්තා දිසානායක, ගීතාංජලි, ඒ වගේම කීර්ති, ඒ වගේම සුනිල්, ජයන්ති ෆොන්සේකා, දිනිදු දිසානායක, ගීතාද සිල්වා, රජීව්, ඒ වගේම ඉන්දුනිල්, තුෂ්ණි, ඒ වගේම කාන්ති, ඒ වගේම රණසිංහ, කල්යාණි සොයිසා, නිනන්ද, හිරුනි, ඒ වගේම පෙරියසාමි, ඒ වගේම කාංචන යන මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ගීතාද සිල්වා සහ කාන්ති රණසිංහ මහත්මියගේ මිය පරලොවගේ ස්වාමි පුරුෂයන් ඇතුළුව පින්කම සඳහා සහ සම්බන්ධ වුණු සියලු දෙනාට ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලොව ගියා වූ සෑම සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. ඒ වගේම මානෙල් අපොන්සු මෑණියන්ට, ඒ වගේම ඩමෙන් රත්නායක පුතුට, ඒ වගේම රමණි රත්නායක මහත්මියට, දිමායා, ඒ වගේම දිනායා දියණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයම ලබත්වා
ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නට වාසනාව ලැබේවා. ඒ වගේම චෙනෙත් අධ්‍යාන පුතණුවන් අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ සලසනවා. ඒ රැස් කරගත්තු සියලු පින නයෝමි සඳරේකා මහත්මියටත් ඒ වගේම චෙනෙත් අධ්‍යාන පුතණුවන්ටත් අරුණ පියදර්ශන මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස හේතු වේවා. නයෝමි සඳරේකා මහත්මියගේ කුස තුල සිටින මේ පුංචි බිලිඳාට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ පුංචි බිලිඳා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කිසියම් කරදරයකින් බාධාවකින් තොරව ඒ පින්වත් මෑණියන්ට මේ දරුවා බිහි කරන්නට සුවපත් දරුවෙක් බිහි කරන්නට මේ පින් හේතු වේවා. ඒ පුංචි බිලිඳාටත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක දරුවෙක් වන්නට වාසනාව සැලසේවා. ඒ වගේම චිනත් අධ්‍යාන පුතුගේ ඉදිරි අනාගතයේ සාර්ථක වන්නට ආශිර්වාද කරනවා. කාන්ති ලතා ඒ වගේම නිමල් රත්න ඒ වගේම ඒ දෙමාපියන් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාට ඒ වගේම දෙපාර්ශ්වයෙන්ම මිය පරලොව ගියා වූ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින සියලු දෙනාගේ මෙලෝ වශයෙන් ජීවිත පරලෝ වශයෙන් ජීවිත සුවපත් වේවා සුවපත් වේවා. ඒ වගේම මිය පරලොව ගිය සියලු දෙනාගේම පරලොව ජීවිත සුවපත් වේවා. මේ සියලු දෙනාටම සසර දුකින්වත් මිදෙන්න උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නට මේ පින හේතු උපකාර වේවා. චාන්දනී සේනානායක මහත්මිය ඇතුළු පිරිස අද දවසේ මේ පින්කමට දායකත්වයේ සලසනවා සහ සම්බන්ධ වෙනවා. ධර්මසේන අතුකෝරළ මහතා, කුසුමාතුකෝරළ මහත්මියට, ඒ වගේම අයන්ත සේනානායක මහතා, සමුද්‍ර සේනානායක මහතා, කසුන්ද්‍රා සේනානායක මහත්මිය සහ තෙවුනි ඒ වගේම සෙවුනි සේනානායක දීනියන් දෙපළටද මේ පින් අනුමෝදන් කරනවා. ඒ පවුල්වල සිටින සියලු දෙනාට සුජීවත්ව සිටින මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ පින්වත් සියලු දෙනාටම මේ ජීවිතය තුළ කල්යාණ මිත්‍ර සේවනය ලබන්නට වාසනාව සැලසේවා. පවිතු මිතුරන්ගෙන් දුරස් වෙන්න, තමන්ගේ ජීවිතය තුළ බොහෝ කොට ධර්මයේ ශ්‍රවණය කරන්නට තව තවත් පින්දහම් රැස් කරගෙන තමන්ගේ ජීවිතයේ පිනෙන් පුරවා ගන්නට වාසනාව සැලසේවා. මේ සියලු දෙනාටත් උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නට වාසනාව සැලසේවා. ඒ වගේම ඇන්තනී සේනානායක පියාණන්ටත් ඒ පාර්ශ්වයේ සියලු දෙනාටත් මිය පරලොවගේ සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන්නට මතක් කරනවා. ඉතින් ඒ සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ සැලසේවා. ඒ වගේම චම්පා මනෝහාරී පීරිස් වික්‍රමරත්න මහත්මිය ඇතුළේ පිරිස අද දවසේ මේ පින්කමට දායකත්වයේ දරමින් සහ සම්බන්ධ වෙනවා. මිය පරලොවගේ ප්‍රේමලතා දසනායක මෑණියන්ගේත් ස්ටැන්ලි වික්‍රමරත්න පියාණන්ගේත් පරලොව ජීවිත සුවපත් වේවා කියන අදහසින් වහවහ ධර්මාභෝධයෙන් සසර දුකින් අත් මිදේවා කියන අදහසින් මේ පින්තුල්ලා පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ රැස් වුණු සියලු පිනේ මෑණියන්ට ඒ පියාණන්ට අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා දරු දෙදෙනා ඇතුළු නෑදෑ හිත මිතුරු සැමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් තෙරුවනේ ආශිර්වාදයේ පිණිසත් මේ පින් අනුමෝදන් කරනවා. දරුවන් ලැබීමට සිටින සියලු මව්වරුන්ට තෙරුවනේ අනන්ත ආරක්ෂාව රැකවරණය පිණිස මේ පින් අනුමෝදන් කරනවා. මේ ජීවිතය තුළ බොහෝ කුසල් දහම් රැස් කර ගැනීමට අවස්ථාව වාසනාව සැලසී චම්පා වික්‍රමරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සුවසේ උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නට වාසනාව ලැබේවා. ඒ වගේම නිශාමන් කරුණාපාල මහතා, දිනුෂා ප්‍රසාදිනී මෙනවිය, ලලිත් ගමගේ මහතා, ඒ වගේම දීප්ති ගමගේ මහත්මිය ඇතුළු පිරිස අද දවසේ මේ උතුම් වූ මහානීය පින්කමට දායකත්වයේ දරමින් තම තමන්ගේ ජීවිතවලට පුණ්‍ය ධර්මයන් ඒකරාශී කරගන්නට වාසනාව ලැබුවා. දැනට අසනීප තත්වයෙන් පසුවන නිශාමන් ප්‍රදීප් කරුණාපාල සහෝදරයාට පවතින සියලු කායික මානසික දුක් පීඩා දුරු වීම පිණිස මේ පින හේතු වේවා. ඒ වගේම අක්ෂයාබාධය ඇතුළු සියලු රෝගාබාධ ඉක්මනින් සුවපත් වීම පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම පෙර ජීවිතවල කරන ලද යම්තාක් අකුසල කර්මයන් නැද්දී අකුසල කර්මයන් වහවහ ගෙවා දමන්නට මේ පින ශක්තියක් වේවා. ඒ වගේම මේ දුක් සහිත සසර ගමනින් ඈතරවන්ට උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබන්ට පින් උතුම්ලාට වාසනාව සැලසේවා. සුජීවත්ව සිටින චන්ද්‍රාවතී කුමාරිහාමි මෑණියන් ඇතුළේ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්නට සිහිපත් කරනවා. ඉතින් මේ පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නට
මේ සියලු දෙනාටම වාසනාව ලැබේවා. ඒ වගේම මාලක මෙන්ඩිස් මහතා ඇතුලේ පිරිස මේ පින්කමට දායකත්වයේ දරමින් සහ සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතෙට පින් රැස් කරගන්නට යෙදුණා. මාලක සහ ලිඳුලි යන මේ දෙපළට මේ පුණ්‍යානුභාව බලයෙන් මෙලෝ වශයෙන් සියලු යහපත සැලසේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ දෙපළගේ යහපත් වූ ධාර්මික වූ අරමුණු ඇද්ද යම්තාක් ඒ ධාර්මික අරමුණු අපේක්ෂා ඉටු වෙන්න මේ පින් හේතු වේවා. ඒ දෙපළටත් මේ ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්ට අද දවසේ මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන්ද හේතුපකාර වේවා. MP උදාරි මනරංගා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසත් අද දවසේ මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඒක රාශී කරගන්නට වාසනාව ලැබුවා. ඉතින් මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් බිනුලි යතුම්සා සමරවික්‍රමී පුංචි දියණියට අනුමෝදන් කරනවා. ඒ දියණියගේ පෙර ජීවිතයේ යම්තාක් අකුසල ධර්මයන් සිදු වී ඇද්ද ඒ සියලු අකුසල ධර්මයන් වහවහ ගෙවි යන්නට, ගෙවා දමන්නට මේ පින් හේතු වේවා. ඒ උදෙසා ශක්තිය ධෛර්යය ලබන්නට මේ පින් හේතු වේවා. මේ ජීවිතේ පවතින සියලු කායික මානසික දුක් කරදර බාධා පීඩා මගහැර නිදුක් නිරෝගී සුවපත් භාවය ලබන්නට මේ පින් හේතු වේවා. යම් නොපෙනෙන කරදර බාධා ඇතනම් ඒවා දුරු වී අනාගතේ වාසනාවන්ත වීම පිණිස මේ පින් හේතු වේවා. යම් තාක් නොපෙනෙන කරදර බාධා ඇද්ද ඒ කරදර බාධා දුරු කර දෙන්න මේ පින් අනුමෝදන් වූ යම් තාක් දෙවි දේවතාවෝ ඇද්ද විශේෂයෙන්ම ආලවක සෙම්පති දේවතුමන් අවධානය යොමු කරත්වා, ආශිර්වාද කරත්වා, රැකවරණය සලසත්වා. ඒ පුංචි දීනිය ඇතුලේ සියලු දෙනාටත් මේ ජීවිතය තුල සුවසේ ගත කරන්නට පින් දහම් රැස් කරගන්නට සත්පුරුෂ දරුවන් සත්පුරුෂ පිරිසක් වශයෙන් කටයුතු කරන්නට මේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්වෙන්න වාසනාව සැලසේවා. ඒ වගේම උදාරි මනරංගා පෙරේරා මව, ඒ වගේම කසුන් විජේ සුන්දර සමරවික්‍රම පියා ඇතුලේ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් උතුම්ලා සියලු දෙනාට සසර දුකින් අත් මිදීමේ වාසනාව සැලසේවා. එම්.ඒ. සංක ශෂිමල් මහතා අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරලා අප්‍රමාණ වූ පින් රැස් කරගන්නට වාසනාව ලැබුවා. ඉතින් මේ සංක මහතාගේ දරුවන්ට, පවුලේ සියලු දෙනාට, දෙමව්පියන්ට, වැඩිහිටි සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේම සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වෙලා කරන කියන මේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, තමාගේ අනාගතේ සාර්ථක කරගන්න, සුවසේ ජීවිතය ගත කරන්නට තවදුරටත් පින් දහම් රැස් කරගෙන මේ ජීවිතය තුළ තමන්ගේ ජීවිතය පිණින් පුරවා ගන්නට මේ පින්වතුන්ලාට වාසනාව සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නටම වාසනාව ලැබේවා. හෙට්ටිආරච්චිගේ චම්පා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසත් අද දවසේ මේ මහානීය පුණ්‍ය ධර්මයන් ඒක රාශී කරගන්නට වාසනාව ලැබුවා. මේ අහිංසක සත්වයන්ගේ ජීවිතවලට අභේදානිය දෙමින්. ඉතින් මේ චම්පා බර්බට් මහත්මිය, ඒ වගේම අන්‍ය බර්බට් මහතා, ඒ වගේම අනෝජ් බර්බට් මහතා සහ එම මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. 2025 ජූනි මාස 8 වන දින 9 හැවිරිදි වියේදී මිය පරලොව ගිය අචරිල් බර්බට් දියණියගේ පරලොව ජීවිතයේ සූපත් භාවයේ ලබන්නට මේ පින් අනුමෝදන් කරන්නට කියලා පින්වතුන් සිහිපත් කරනවා. ඉතින් මේ මිය පරලොව ගිය පුංචි දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දියණියගේ පරලොව ජීවිත සූපත් වේවා. මේ පින්වතුන්ලා සෑම සියලු දෙනාට මේ සසර දුකින්වත් මිදෙන්න මේ අද දවසේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ප්‍රසන්න බර්බට් මහතාගේ පරලොව ජීවිතයටද මේ පින් අනුමෝදන් කරන්නට සිහිපත් කරනවා. ඉතින් මේ සියලු දෙනාටත් සසර දුකින් අත් මිදීමේ වාසනාව සැලසේවා. එච්.එම්. මංගලිකා මහත්මිය අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ සපයනවා. මේ වන විට අසනීප තත්වයෙන් පසුවන එච්.එම්. මංගලිකා මහත්මියට ඒ පවතින සියලුම කායික මානසික දුක් පීඩා දුරු වේවා. ඒ උදෙසා මේ පින හේතු වේවා. ඒ සියලු දුක් පීඩා දුරු කරගෙන සුවපත් ජීවිතයක් ගත කරන්නට අද දවසේ මේ රැස් වෙච්ච මහා පින හේතුපකාර වේවා. මේ සඳහා යම් කෙනෙක් උපකාර කරා දී මහත්මියට ඒ සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාගේ මෙලෝ වශයෙන් ජීවිත සුවපත් භාවයටපත් වෙලා
මේ සසර දුකින් අත් මිදෙන්න උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබන්නටම වාසනාව ලබත්වා. පී.කේ. ගුණශීලී පියලතා මහත්මිය අද දවසේ මේ විදිහට මේ උතුම් පින්කමට දායකත්වයේ සලසලා පින්දහම් රැස් කරගත්තා. පී.වී. අමිල් සමන්ත පුතාගේ පෙර අකුසල් දුරු වීම මේ ජීවිතයේ පවතින සියලු කායික මානසික දුක් පීඩා දුරු වෙන්න හේතු වේවා කියලා මේ පින ඒ පින්වත් ඒ මෑණියන් ප්‍රාර්ථනා කරනවා. පිළිකා රෝගී තත්වයෙන් අත් මිදෙන්නට මේ ජීවිතේ ජීවිත අවදානම දුරු කරගන්නට මේ පින හේතු වේවා කියලා ඒ පින්වත් මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පුණ්‍යානුභාව බලයෙන් මේ පවතින සියලුම කායික මානසික දුක් පීඩා දුරු වෙලා ඒ ජීවිත අවදානම දුරු වෙලා තමන්ගේ ජීවිතය සුවසේ ගත කරන්නට පහසුවෙන් ගත කරන්නට අවශ්‍ය පරිසරය සකස් වන්නට මේ පින හේතුපකාර වේවා. මේ පිංතුන්ලාට මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සියලු යහපත සැලසේවා. මේ ගෞතම බුදුසසුන තුලදීම ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නට ඒ ගුණශීලී මෑණියන් ඇතුලේ සියලු දෙනාටම වාසනාව සැලසේවා. ජේ.එම්.ඒ. රණසිංහ මහතා ඇතුලේ පිරිසත් අද දවසේ මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඒකරාශී කරගන්නට වාසනාව ලැබුවා. දෙපාර්ශවයේම මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු මළගිය ඥාතීන්ට පරලොව ජීවිත සූපත් භාවයේ පිණිස පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ පරලොව ගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයට වහවහ ධර්මාභෝධයෙන් සැනසීම ලබා මේ සසර දුකින් අත් මිදෙන්න වාසනාව ලැබේවා. විශේෂයෙන් මේ දායකත්වයේ දැලූ ඒ රණසිංහ මහත්මයා ඇතුළේ සියලු දෙනාටත්, මේ පවුල් වල වැඩිහිටි සියලු දෙනාටත්, ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අයගේ මෙලොව ජීවිතයේ සූපත් වේවා, පරලොව ජීවිතයේද සූපත් වේවා. වහවහ ධර්මාභෝධය කරන්නටම වාසනාව ලැබේවා. ශ්‍රීමති හේරත් මහත්මිය ඇතුළේ පිරිසද අද දවසේ මේ මහානීය දුර්ලභ වූ පින්කමට දායකත්වයේ සැලසුවා. අප්‍රමාණ වූ පුණ්‍ය ධර්මයන් තම තමන්ගේ චිත්ත සංතානය තුළ තැන්පත් කරගන්නට මේ පින්වතුන්ද වාසනාව ලැබුවා. කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ධම්මග දියුණු කර ගැනීමට සමත විදර්ශනා භාවනාව වැඩිම වශයෙන් ඔය උපකාරයේ පිණිස මේ පින් හේතු වේවා. තෙරුවණී ආරක්ෂාව රැකවරණේ සලසා ගැනීමට මේ පින් හේතු වේවා. ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලයි මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ රැසු සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් මෙලොව වශයෙන් ජීවිතයේ සූපත් භාවයට පත් වේවා. මේ ජීවිතය තුළ තව තවත් ධම්මග දියුණු කරන්නට, ඒ වගේම සමත විදර්ශනාදී භාවනා දියුණු කරගෙන තමන්ගේ සිත සංසිඳවා ගන්නට මේ පින්වතුන්ලාට වාසනාව සැලසේවා. මෙලොව වශයෙන් පරලොව වශයෙන් සියලු යහපත සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම ලබා සසර දුකින්වත් මිදෙන්න වාසනාව ලැබේවා. දායකත්වයේ දරූ පින්වතුන්ලාගේ ඒ සියලු නම් මං හිතන්නේ මම සඳහන් කළා. ඉතින් මීට අමතරව පින්වතුනේ මේ පින්කම අහලා දැක බලලා යම් කෙනෙක් සතුටටපත් වෙනවා නම්, අනුමෝදන් වෙනවා නම්, අනේ මේ සසර ගමනේ අපිටත් ලැබුණ මේ දුර්ලභ ජීවිතේ අහිංසක සත්වයේ ජීවිතයක් බේරගන්නට ලැබුණා නොවේ. අනේ ඒ පින්වතුන් ඒ රැස් කරගත්තු පින අපිත් අනුමෝදන් වෙනවා කියලා යම් කෙනෙක් අනුමෝදන් වෙනවාද ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම මේ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටත් මෙලොව වශයෙන් සියලු යහපත සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. මේ ජීවිතය තුළ බොහෝ කොට පින්දහම් රැස් කරගෙන තමන්ගේ ජීවිතේ පිනෙන් පුරවා ගන්නට ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් වාසනාව සැලසේවා. ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් මේ සසර දුකින්වත් මිදෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදෙන්නටම මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු.
රුපියල් ලක්ෂ 27කට අධික පිරිවැයක් දරමින් මේ අහිංසක සතුන්ට අභයදානය ලබා දුන් අතර සැදැහැති සුපින්වතුන් 63 දෙනෙක් ඒ සඳහා දායකත්වයන් එක් කළා. ගවයින් 20 දෙනෙකුට මේ උතුම් පුණ්‍ය කටයුත්ත යටතේ ජීවත් වීමේ නිදහස හිමි වූ අතර අම්මා සහ පැටවුන් 2 දෙනෙක් ගැබිනි එළදෙනුන් 10ක් සහ එළදෙනුන් 6 දෙනෙකු ඒ අතර වුණා. කිරිගොවීන් 7 දෙනෙකු වෙත නිදහස් කරන ලද ගවයන් ලබා දුන්නේ ඔවුන්ගේ ආර්ථිකයටද සවයක් එක් කරමින්. මරණයට කැපවෙච්ච ගවයන්ව නිදහස් කිරීම ඇත්තටම ඒක ප්‍රාණඝාත අකුසලයෙන් නිදහස් වීමට ලැබෙන අවස්ථාවක් කියලා බුද්ධ ආගමේ අපි මුලින් ඉඳන්ම දන්න දෙයක්. ඉතින් මේ ශ්‍රද්ධා රූපවාහිනී වැඩසටහනින් කරන මේ අබේදානය හරහා අපිට ඒකට දායකත්වය දෙන්න ලැබුණා. ඉතින් මේක ඇත්තටම නිවැරදි පිළිවෙලකට මේ ගවයන්ව බාර දෙනවා ඒ අදාළ අයට රැක ගන්න ඉස්සරහට ඒව පවත්වාගෙන යන්න. ඉතින් ඒ අවස්ථාවට අපිට දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබීම ඇත්තටම බෙහෙවින්ම අපි අගය කරනවා. මගේ නම තිනුග මං රාජගිරියන් තමයි ආවේ මගේ ආච්චිසිය තමයි මේකත් එක්ක සම්බන්ධ මේ ඊයේ රෑ මං නිදා ගන්නකොට මේ ආරංචිය ආවා මට. එතකොට ලොකු සතුටක් දැනුණා මට. ඊට පස්සේ දැන් මම මෙතනට ආවට පස්සේ මං හරකුම් පොඩ්ඩක් අත ගෑවා. එතකොට මට ඊට වඩා ලොකු සතුටක් දැනුණා. පොඩි කාලේ ඉඳන්ම මම මේ සල්ලි එකතු කරා මේ සතුන් නිදහස් කරන්න. මං කුරුල්ලෝ දැන්ට නිදහස් කරලා තියෙනවා. හැමෝම ඒගොල්ලෝ කැමති විදියට මේ වගේ සම්බන්ධ වෙලා මේ කට්ටිය නිදහස් කරන්න ඕනි කියලා මං නම් හිතනවා. මට හැඟෙන දේ නම් මං හිතනවා මම බොහෝ ලොකු පින්කමකට දායක වුණා කියලා. මේ ශද්‍රාදාන සම්බන්ධ පින්කම් කටයුතු කරන ලොකු ස්වාමීන් වහන්සේ කිරිපත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මේ කර්තව්‍යයන් සිදු කරන සියලු දෙනාටම බොහෝම පින් රැස් වෙනවා. මගේ සිතේ තිබුණු දෙයක් තමයි මං කෙසේ හෝ අබේදානය දෙනවා මා දහඩිය මහන්සියෙන් උපයා ගන්නා මුදල් වලින් සතෙකුගේ ජීවිතය බේරා ගන්න මා උපකාර වෙනවා කියන පරමාර්ථයෙන් තමයි මං අද මෙතෙන්ට ආවේ. සහාය දුන්, උපකාර දුන්, ධෛර්යය දුන් ඔබ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා කියලා මම මේ අවස්ථාවේ බැති සිතින් ප්‍රාර්ථනා කරනවා. මරණය අභියස ජීවිතය ආයදින අහිංසක සතුන්ට ජීවිත දානය ලබා දෙන්න ශ්‍රද්ධහා අබේදාන පුණ්‍ය ව්‍යාපෘතිය මෙතනින් නොනැවති තවදුරටත් ක්‍රියාත්මකයි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SCO YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ඔබන්න.